නමස්තේ නමස්තේ. ඔයගොල්ලන්ට මොකද තේ නමස්තේද? ඉතින් මම මේ ඉන්දියාවේදී ඉන්නේ ලංකාවේදී ඉන්නේ කියලා ඔයගොල්ලෝ කල්පනා කරනවා ඇති. නමුත් ඇත්තටම මම මේ ඉන්නේ ඉන්දියාවේ. නමුත් මට දවස් 4ක් ගෙවිලත් කිසිම වෙනසක් දැනෙන්නේ නැහැ. ඉතාම සුන්දරයි. ඒ වගේම තමයි නුවරඑළියේ තියෙන මේ සුන්දරත්වය තමයි මේ මුනාල් සිටි එකේ මේ තේ වතු වල තියෙන ඒ සීතක ගතිය, ඒ කඳු. ඒ වගේම මීදුම බහගෙන යන ඔයගොල්ලන්ට පේනවා. ඉතින් මාත් එක දිගටම ගැතුලා සිටින තවත් ඉන්දියාවේ සුන්දර තැන් අරබන්න මේ travel with Yash. ඉන්දියානු සංචාරයේ තවත් සුන්දර view point එකක් තමයි මේ ඔබ දකින්නේ මුනාල් සිටියේ තේ වතු සහ කඳු පන්තිය. ඉතින් මෙවැනි තවත් සුන්දර තැන් බලා ගන්න පුළුවන් අපිට දිගටම නැන්දි සිටින්න travel with Yash. මුනාල් සිටි එකේ නැරඹිය යුතුම තවත් සුන්දර ස්ථානයක් තමයි මේ මුනාර්හි බොටනිකල් ගාඩන් එක. ඉතා සුන්දර ස්ථානයක පිහිටලා තියෙන. ඉතින් ඔබ ඉන්දියාවේ පැමිණියොත් අනිවාර්යයෙන්ම මුනාල් සිටි එකේ මේ බොටනිකල් ගාඩන් එක නරඹන්න පැමිණෙන්න. වෙල්කම් ටු ඉන්දියා. මේ තමයි සුන්දර view point එක. ඉන්දියාවට පැමිණෙන ඔබට මුනාර්හි උසම ස්ථානය තමයි මේ. මේ ඉතා සුන්දර කඳු පන්ති ඒ වගේම වැව් ඈත ඉන්දියාවේ ඒ සියල්ලම ඔබට නරඹන්න පුළුවන්. අපේ නුවරඑළියට සාමාන්‍ය සීතල ස්ථිර සුන්දරත්ව පරිසරයක් තමයි ඔබට මෙහි දැක ගන්න පුළුවන්. ඉතින් Yash සමග මේ සුන්දරත්වයේ විඳගමු. දිගටම එකතු වෙලා සිටින travel with Yash සමග. ඉන්දියානු සංචාරයේදී තවත් සුන්දර ස්ථානයක් තමයි මේ ඔබට පිටිපස්සෙන් දිස්සෙන්නේ. පොන්මුඩි ડેම් ලෙස හැඳින්වෙන මේ චිත්‍රපටි වලට වගේම ඉතා සංචාරක ආකර්ෂණ ඉතා ඉහළින් දිනාගෙන තියෙන ස්ථානයක්. ඉතින් ඉන්දියාවට ආවොත් ඔබත් පොන්මුඩි ડેම් එක නරඹලා යන්න අමතක කරන්න එපා. මුනාල් සිටිහි පුන්මිඩි डैम එකේ සුන්දරත්වයට විඳ ගනිමින් අද දිනේ මගේ සංචාරය නිමාවටපත් වෙනවා. තවත් සුන්දර ස්ථාන රැසක් තියෙනවා. දිගටම නැති සිටින්න travel with Yash.